අපේ සෞරග්‍රහ මණ්ඩලේ තවත් පෘථිවියක් තිබ්බ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අතීතයේ සාගර ඝන වායුගෝලයක් සහ ජීවය පවා ඇති ලෝකයක්. හැබැයි ඒක අද වියලි කාන්තාරයක්. මොකද්ද මේ ග්‍රහ ලෝකයට සිද්ධ වුනේ? මේක පෘථිවියටත් වෙන්න පුළුවන්ද? මේ ගැන අද අපි කතා කරමු. එහෙනම් ඉතින් knowledge with Tara subscribe කරලා අවසාන තප්පර වෙනකන් රැඳිලා ඉන්න. මීට වසර බිලියන ගානකට ඉස්සෙල්ලා අඟහරුව අද අපි දකින රතු කාන්තාරයක් නෙමේ. විද්‍යාඥයෝ සොයාගෙන ඇති කාරණාවලට අනුව එහි ඝන වායුගෝලයක් කලා බසින දියර ජලය සහිත ගංගා විල් උතුරු අර්ධගෝලයේ විශාල සාගර පවා තිබිලා තියෙනවා. අපේ පෘථිවියේ ආකෙන් යුගයට වසර බිලියන 4 සිට 2.5 දක්වා අතර කාලයේ අඟහරු මතත් ගිනිකඳු ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලත් ජීවය ඇතිවීමට අවශ්‍ය පරිසරයක් තිබුණා කියලා NASA Curiosity rover අඟහරුගේ ගෝල ලාවාටයේදී සොයාගත් කාබනික khනිජ අතීතයේදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් බහුල වායුගෝලයක් පැවතුණා කියලා සාක්ෂි දරනවා. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා khනිජ සෑදෙන අතර මේක ජීවයට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා සදන්න මූලික පදනමක්. හැබැයි කාලයගේ ඇවෑමත් එක්ක අඟහරුට මොකක් සිද්ධ වුණාද? විද්‍යාඥයන්ගේ මතය අනුව වසර මිලියන ගානකට පෙර අඟහරුට තිබූ චුම්බක ක්ෂේත්‍රය දුර්වල වී නැත්නම් අතුරුදහන් වීම නිසා සූර්ය සුළං සහ අභ්‍යවකාශ විකිරණ වලට අඟහරුගේ වායුගෝලය ක්‍රමක්‍රමයෙන් විනාශ වීමට හැකි වෙලා තියෙනවා. වායුගෝලය තුනීවීමත් සමග ජලය අභ්‍යවකාශයට වාෂ්ප වී ගොස් හෝ භූගතව සිර වී සිටියා. මේ ක්‍රියාවලිය වසර බිලියන භාගයකටත් වඩා කෙටි කාලීනව සිදු වුණා කියලා සාක්ෂි ඕනේ තරම් තියෙනවා. අඟහරුගේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් -81ක් සෙල්සියස් -60ක් දක්වා පහත වැටුනේ මෙන්න මේ නිසා. අඟහරුගේ සිහින් වායුගෝලය නිසා සූර්යාගෙන් ලැබෙන තාපය පහසුවෙන් අභ්‍යවකාශයට පිට වී යනවා. නමුත් බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම අතහරින්න බෑ. NASA ඉන්සයිට් මෙහෙයුමෙන් ලබාගත් භූකම්පන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අඟහරුගේ මතු පිට සිට සැතපුම් 6-12ක් කිලෝමීටර 10-20ක් අතර යටින් ද්‍රව ජලය සහිත ජලාශ පවතින බව සාක්ෂි ලැබිලා තියෙනවා. මේ භූගත ජලාශය පෘථිවියේ තෙල් සහ ගෑස් හොයන ක්‍රමවේදයට අනුව තමා සොයාගෙන තියෙන්නේ. අඟහරුගේ අභ්‍යන්තර තියෙන භූතාපයේ හින්දා මේ ජලය ද්‍රව තත්ත්වයේ තියනවා වෙන්න පුළුවන්. මේ ජලය පෘථිවියේ සිටින අතිශය දරුණු පරිසරවලට ඔරොත්තු දෙන ජීවීන් ශුද්‍ර ජීවීන් පවා ඉන්න පුළුවන්. නාසාහි පර්සවියරන්ස් රෝවරේ මේ වන විටත් අඟහරු මත ඇති ශුද්‍ර ජීවීන්ගේ සලකුණු සොයා ගැනීම සඳහා පාෂාණ සාම්පල එකතු කරමින් සිටිනවා. අඟහරුගේ යට ගියා වූ අතීතය සහ වර්තමානය අධ්‍යයනය කිරීම අපේ පෘථිවියට ඉතාමත් වැදගත්. අපටත් මේ වගේ දේශගුණ විපර්යාස වලට මුහුණ දෙන්න සිදු වුණොත් අඟහරුගේ අත්දැකීම් වලින් අපට ඉගෙන ගත හැකි දේවල් බොහෝමයක් තියෙනවා. අනාගතයේදී අඟහරු මත ජනපද පිහිටුවීමේදී මෙම භූගත ජලය සොයා ගැනීම විශාලතම ජයග්‍රහණයක්. අඟහරු මත ජීවයක් සොයාගත හැකි වුවොත් විශ්වයේ අප තනිව සිටිනවාද යන්න ප්‍රශ්නෙට පිළිතුරකුත් ලැබෙනවා. ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට ලියන්න. විශ්වයේ සිසාරා සැරිසරන්න knowledge with Taraත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.